අද අපි කතා කරමු බැටල් ට්‍රූ ද හෙවන් සීසන් 5 එපිසෝඩ් 143 දී මොනද වෙන්න තියෙන්නේ කියලා. 142 අවසානයේට පෙන්වුවා අපි මාස්ටර් යාවෝචෙන්ගේ දෙවැනි රිකරන්ස් එක. ඒ කියන්නේ දෙවැනි පුනර්භවය කතා විදියට අපේ යාවෝචෙන් මාස්ටර්ගේ කල්ටිවේෂන් ලෙවල් එක දැන් සෙන් තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ ඩූ සෙන් තත්ත්වයට පත් වෙන්න කලින් තියෙන පියවරට තමයි ඔහු ඉන්නේ. කියන්නේ ඔහු නයිස්ටා ඩූසුන් කෙනෙක්ට වඩා ඉතාමත් බලවත්. ඊළඟට නවවැනි ටියන්සුන්ගේ බලමට්ටම 8 ස්ටාර් සහ 9 ස්ටාර් අතර ඩූසුන් මට්ටමේ පව එකක් තමයි යාට තියෙන්නේ. අපේ මාස්ටර්ට මේගොල්ලොන්ව නිකම්ම හසුරව ගන්න පුළුවන් වෙනවා. මාස්ටර්ගේ කාලයට පස්සේ දකින්න හම්බෙන, කියන්නේ පළවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ දකින්න ලැබෙන සුපිරිම ෆයිට් එකක් අපිට බලා ගන්නත් පුළුවන්. මේ වෙද්දියන් දුර්වල තත්ත්වයේ ඉන්නේ. මොකද එයාගේ ඩූජි සත්ත්වයේ ගොඩක්ම වැය වුණා එපිසෝඩ් 142 සටනේදී. ඒ වගේම අපේ ෆෝලන් ස්ටාර් පැවිලියන් එක මේ සටනෙන් දිනනවා. ඊළඟට අපි ට්‍රේලර් එකේදී බලා ගන්න හම්බුණා නාලන් යන්නන් එනවා අපේ යන්ව හම්බෙන්න. ඒ යන්ව හම්බෙන්න ඉන්නේ නාලන් යන්නන් සහ යොන්සි කියාමාදි රාජ්‍යයෙන් පිටත් වුණාට පස්සේ ඒගොල්ලෝ මධ්‍යම තැනිතලාවට ආවා. ඒදී ඒගොල්ලොන්ට යම් කිසි සිටිවල කීවයකින් පස්සේ ඒගොල්ලොන්ට මල්ලිකායට බැඳෙන්නත් සිද්ධ වුණා. ඒ වගේම යොන්සිට මල්නිකායේ ප්‍රධානම තනතුර ගන්නත් වෙනවා. නමුත් මල්නිකායේ වැඩිහිටියන් කියපු දෙනෙක් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා යොන්සිට සටනක් කරන්න සිද්ධ වෙනවා. ඒ සටන නිසා තමයි නාලන් යන්නන් යන්කින් උදව් ඉල්ලගෙන ඉන්නේ. 144 ට්‍රේලර් එකේදී අපිට ඒක බලා ගන්න පුළුවන් වෙනවා. මොකද ඊයේදී සුපිරි ෆයිට් එකකුත් යනවා. ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ මාස්ටර් යාවෝචින් එක පාට බැන්සින් තත්ත්වයට ආවේ කොහොමද කියලා. යාවෝචින් මාස්ටර් මැරෙන්න කලින් එයා නයිස්ටා ඩූ සුම්මත්තම හිටියේ. ඒ කියන්නේ යාගේ සම්පූර්ණ ශක්තිය යාට ආයිත් ලැබිලා තියෙනවා. වගේම එයා තවත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඔය ටික තමයි අපිට 143 එපිසෝඩ් එකෙන් බලා ගන්න වෙන්නේ. ඒ වගේම අපි අර අන්තිමට නවත්තු නයිස්ටා ඩූසුන් ගෑන් එක්කයාට නම් උතුරු දකුණ මාරු වෙන්නම සම්බුව හම්බෙයි කියලා අපිට බලා ගන්න පුළුවන් ඊළඟ එපිසෝඩ් එකේ. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හැබැයි දින බෙල් එකෙන් මේවත් ඕල් දාලා තියාගන්න. තව දවසක වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා ඔයගොල්ලන්ට සුබ දවසක්.